ඉරාන යුරේනියම් බලගැන්වීම වැළැක්වීම අරමුණු කරගත් සවිස්තරාත්මක යෝජනාවලියක් ලෝක බලවතුන් විසින් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී. ලෝක බලවතුන් 6 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා ඉරාක අගනුවරදී පැවැත්වෙන්නේ ඉරානයේ ඉල්ලීමකට අනුවයි. ඒ සඳහා එක්ව සිටින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් වන බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව හා ඇමරිකාව සහ ජර්මනිය යන රටවල්. ඉරාන විදේශ අමාත්‍ය අලි අක්බර් සලේ පැවසුවේ තම රට පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව බටහිර රටවලින් එල්ලවන බලපෑම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වනු ඇති බවයි. කෙසේ වුවත් සාකච්ඡා පිළිබඳව ධනාත්මකව අවධානය යොමු කළ හැකි කරුණුද පවතින බව ඔහු පෙන්වා දුන්නා. සාකච්ඡා අද දිනෙත් පැවැත්වීමට නියමිතයි. Lunchtime News. ප්‍රධාන අනුප 2020 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා තරඟ කළ දෝහා හා බාකු නගර ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගැනුනේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කැනඩාවේදී රැස් වූ අවස්ථාවේදී. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මීට පෙර නිවේදනය කළේ 2020 ඔලිම්පික් උළ පැවැත්වීම සඳහා රටවල් 5ක් තරඟ කරන බවයි. ඒ ස්පාඤ්ඤ, ජපානය, කටාර්, අසර්බයිජාන් හා තුර්කියයි. ඒ රටවල් ඔලිම්පික් උළ සඳහා ඉදිරිපත් කරන නගරද නම් කර තිබුණා. කැනඩාවේ පැවති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වුණේ 2020 ඔලිම්පික් උළ පැවැත්වීමට තල්කන රටවල් වෙතයි. අතල රටවලට මෙවැනි උල්ලක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් සොයා බැලුවා. එහිදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව තීරණය කළේ කටාරයේ දෝහා හා අසර්බයිජානයේ බාකු යන නගර මෙම ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමටයි. ඒ අනුව 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ස්පාඤ්ඤය, ජපානය හා තුර්කිය පමණක් තරඟවදිනු ඇති. Por ellos. නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අවසන් වනවා. ආයුබෝවන්.